මම ෂෝ එක කරන්න කලින් ලොකු බෝතලයකට වතුර එකක් ගෙන්න ගන්න ඕනේ. හරියට හරි. ඊට පස්සේ වතුර බෝතලේ අපි බොන්නේ නැහැ. ඒක එහෙමම ෂෝ එක කරලා යනවා. පොඩි කතා කිරිල්ලක් නෙමෙයි කතා කරන්නේ වතුර බොන්න වෙලාවක් නැහැ. ඇත්තම කියන්නේ නේද? ඒ ඇත්තට අපි වතුර බොන්නේ නැහැ නේ අරවින්ද. හැමදාම මේ මට පෙන්නේ දැන් පුරවන්නෙත් නැහැ මෙයා. ඔය දැන් ගිය අවුරුද්දේ විතර ගෙනාපු බෝතලේම තමයි මේ. එන්න මෙයා කහ පාටලක් වගේ නේද? මට හිතෙනවා අපි දෙන්න ජලය නිකන් නිර්පරාධ නාස්ති කරනවද කියලා. නේ නාස්ති කරන එකම බෝතලේනේ. ආ ඕකේ. කිසිම නාස්තියක් නැහැ. වතුර දිහා බලන් ඉඳලා අපි හයිඩ්‍රේට් වෙලා තියෙනවා. මේ බාබා වෑන්ගා ගැන අහලා තියෙනවද? අහලා තියෙනවා. බාබා වෑන්ගා. yes. එයාගේ මේ අනාවැකි පහුගිය කාලේ කියපේව හැම එකම සාර්ථක වුණා කියලා වගේ කතාවක් කියන්නේ. ඒ බාබායි වෑන්ගාගේ අනාවැකි කියවට මට නම් මෙයා මෙලෝ සංසාරයක් තේරෙන්නේ නැහැ. ඒ කියලා තියෙන විදිහට. ඒක හරි. ඒ නිසා කවුරු හරි මිනිහෙක් කිව්වම මේ කියලා තියෙන්නේ මේක. කිව්වම අපි ඉතින් ඔව් ඔව් ගගා ඉන්නේ. හොයන්නේ යන්නෙත් නැහැ. එයා ඔය කියන විදිහට මේ අපිට පහුගිය කාලේ වෙච්ච විපත ගැන ලෝකේ පහුගිය කාලේ අපිට වාර්තා වෙච්ච සුනාමි ගැන ඊටත් අමතරව තායිලන්තෙටත් බලපාපු භූමිකම්පාව ගැන එයා ගැන එයා කියලා තියෙනවා. මේවා ඉතින් ඇත්තටම කියලා තියෙනවද? එහෙම නැත්නම් වුණාම මෙන්න කියලා තියනවා කියලා හදලා තියෙනවද? එහෙම කරන්නත් පුළුවන්. ඕන්නම් ඔයාට ටාගට් එක ඇඳලා ඊතලේ හරි මැදට විදින්නත් පුළුවන් දක්ෂයෙක්. yes. නැත්නම් ඔයා ඊතලේ කොහෙට හරි විදලා ඊතලේ මැද තියෙන විදිහට පස්සේ ටාගට් එක ගන්නත් පුළුවන්. ඉතින් අපි දන්නේ බාබා වෑන්ගා ගැන මේ කියන කතා කොහොමද කියලා. නමුත් ටිකක් කල් තියා ආපු අනාවැකියක් තියෙනවා. හරි. ඒක තමයි අද සාත්තර කියනවා මේ ප්‍රෝග්‍රෑම් එක. හිතවත සූදානම් වෙන්න සාත්තරයක් අහන්න. බාබායි වෑන්ගා. right. එයා කියනවා ලෝකය අනාගතයේදී ජලය වෙනුවෙන් සටන පටන් ගන්නවා කියලා. එයා කියලා තිබුණේ මේ සටන ඇත්තටම පටන් ගන්නෙ 2020 ඉඳන් කියලා. okay. මිනිස්සු රත්තරන් වලට වඩා ජලය වටිනා බව තීරණය කරන කාලයක් කියලයි බාබා වෑන්ගාගේ අනාගත කතාවේ තියෙන්නේ. හරි. මේ කතාව ඇත්තද? අපි වතුර වලට ගහගනීද? අද මැද පෙරදිග රටකට ගිය මිනිස්සෙක් දන්නවා එහෙ ඩීසල් ලීටරයකට පෙට්‍රල් ලීටරයකට වඩා වතුර ලීටරයක ගාන වැඩි. මැද පෙරදිග යන්න ඕනේ නැහැ. ඔයා ඔය ඊයේ පෙරේද ගිහිල්ලා ආවේ? සිංගප්පූරු වන්ද? මං ඇත්තටම වෝටර් බොටල්ස් ගත්තේ නැහැ සිංගප්පූරු ගියාම. වතුර බිව්වේ නැද්ද? නෑ කියන්නේ අපිට අර ෆිල්ටර් කරලා එහෙම මේව කරන්න කියලා හොටෙල් එකකින් දුන්නානේ. ඒකෙන් පුරෝගෙන බිව්වා අපි. ගොඩක් හෝටල් වල තියෙනවානේ වෝටර් ෆිල්ටර් එකකුත් දීලා. නේද? මේන් ලයින් එකකින් එන වෝටර් ෆිල්ටර් එකක් තියෙනවා. ඒක ඉවරයක් වෙන්නේ නැති ඕන තරම් එකකින් බොන්න පුළුවන්. මිලිලීටර 500 බෝතලයක් රුපියල් 6-700ක් වෙනවනේ. අපේ තාම එහෙම වෙන්නේ නැහනේ. අපේ තාම වෙන්නේ නැහැ. ඉතින් මිඩල් ඊස්ට් වල විතරක් නෙමෙයි ළඟම තියෙන සිංගප්පූරුවට ඒකට ටක් ගාලා ගිහලා බලන්න පුළුවන් වීසා ඕනේ නැති හින්දා. ගිහින් දවසක බලන්න වතුර මිලිලීටර 500 රුපියල් 6-700ක් වෙනවා. අද එනකොට සිංගප්පූරු ඩොලර් එකක් රුපියල් 244ක් 245ක් විතර වගේ එනවා. 250ට මෙයි යෝග ගන්නකොට පොඩි ටැක්ස් එකකුත් තියෙනවනේ. ඉරානය ගැන ගමු. ඉරානය ගැන තමයි මේ කතාව පහුගිය දවස්වල ලොකුවට මැදුනේ. අපි ඒව ගැන එච්චර කල්පනාවෙන් හිටියේ නැහැ. අද ඉරානයේ සමහර තැන් වලින් වතුර අරගෙන එන්නේ සන්නද්ධ ආරක්ෂාව යටතේ. ඉරානය ඉතුරු වෙලා තියෙන වෝටර් සෝසස් වලින් වතුර හූරගෙන කාලා තියෙන. ඉරාන ජනාධිපති මේ නොවැම්බර් වලදී ප්‍රසිද්ධියේ කිව්වා ටෙහෙරාන් වල ජීවත් වෙන මිලියන 15ක මිනිස්සුන්ට අද හෙටම ටෙහෙරාන් වලින් අයින් වෙන්න සිද්ධ වෙයි කියලා. නිකන් ඉන්නකොට Google කරලා ටෙහෙරාන් කියන සිටි එක දිහා බලන්න. එහෙම සිටි එකක් නම් අපි නම් මේ රටේ මේ දන්න කල්පෙක දිහා දන්නේ නැහැ. ඉරානය මොන තරම් ලොකු සල්ලියක් තියෙන රටක්. කොච්චර සල්ලි තිබුණත් ඉරාන ජනාධිපති කියනවා අපිට ටෙහෙරාන් අතෑරලා වෙන දිහාවකට යන්න වෙයි කියලා. දැන් වොෂින්ටන් පෝස්ට් එකේ පහුගිය කාලේ පොඩි නිවුස් එකක් තිබුණා. Day 0 කියලා දවසක් ඉරාන වලට එනවා. ඒ කියන්නේ ඉරාන් වල බොණ්ඩ තියෙන අන්තිම වතුර බින්දුවත් ඉවරයි කියලා එන දවස. ටෙහෙරාන් යුනිවර්සිටි එකෙන් කියනවා මේ වෙනකොට ඉරානේ ඉන්නේ වතුර කොයි වෙලාවෙ ඉවර වෙයිද කියලා දන්නේ නැති මොහොතක කියලා. ඉරානය තෙල් නාන්න තියෙන රටක්. සල්ලි පුරෝලා තියෙන රටක්. සල්ලි පැලෙන්න තියෙන රටක්. ඒකනේ. බාබා වෑන්ගා ආයිමත් කියලා තියෙනවා. ලෝක බලවතුන්ගේ මීළඟ යුද්ධය මතු පිටින් මොන දේශ සීමා කතා පෙනුනත් යුද්ධ ඇතිවන්නේ වතුර වෙනුවෙන්මයි කියලා කියනවා. යාළුවා අපි ඉන්නේ 2025 අග. 2026ට තව දවස් කීයද? අද 22යි. තව දවස් 9යි තියෙන්නේ. 2026 ඉඳලා පටන් ගන්න අවුරුදු 5 වතුර සම්බන්ධයෙන් ඉතාම තීරණාත්මක කාලයක් කියලා කියනවා. බාබා වෑන්ගා කියනවා ඉතිරි අවුරුදු 5ේදී වතුර වෙනුවෙන් ලෝකයේ සියලු බලවත්තු එලිපිට සටන් කරන්න පටන් ගන්නවා කියලා. ඔයාලට මම පොඩි කතාවක් කියන්නම්. හරි ඕකේ. උස්බෙකිස්තාන ගැන අහලා ඇති. ඒ තියෙනවා මොයිනාක් කියලා පරණ කාර්යබහුල වරායක් තිබුණලු. දවසක් එක දීවරයෙක්ගේ පුතෙකුට ඒ දීවරයා කියනවා දීවර තාත්තා පුතේ මේ මුහුද කවදාවත් ඉවර වෙන්නේ නැහැ කියලා. ඒක අභ්‍යන්තර මුහුදක්. අවුරුදු 40ක් ඇතුළත ඒ මුහුද ඇකිලෙනවා. අද ඒ දීවරයාගේ පුතා
තාත්තා මැරිලා. හරි. පුතා ඉන්නේ එදා තාත්තගේ වයසේ. එයා කියනවා අපි නැවුවට අපේ දරුවෝ සෙල්ලම් කරනවා. හැබැයි කවදාවත් අපේ දරුවෝ නැවක් මොහොතක යනවා දැකපු අය නෙවෙයි කියලා. ඒ මොහොත වෙනුවට එතන තියෙන්නේ තන්නේ වැලි ගොඩක්. විශ්වාස කරනවද? අවුරුදු 40කින් මිනිහෙකුගේ සාමාන්‍ය ජීවිත කාලයක් ඇතුළත ඒක වෙන්නේ. කොහොමද වැඩේ? දැන් ඉන්දියාවයි පාකිස්තානයේ ගහගන්නේ මොනවා හින්දාද ඔයා හිතන්නේ? ආගම හින්දා? දේශ සීමා හින්දා? නෑ. පාකිස්තානයේ බයයි ඉන්දියාව ඒ දෙගොල්ලන්ටම වතුර සප්ලයි කරන ගඟ හරස් කරලා වේල්ලා බැන්දොත් පාකිස්තානයට වතුර නැති වෙයි කියලා. මේ ඉන්දියාවේ පාකිස්තානයේ අතර තියෙන්නේ මතු පිටින් පේන එක නෙමෙයි. වතුර සම්බන්ධ යුද්ධයක් තියෙන්නේ. හරි. දැන් කාශ්මීරය කියලා කියන්නේ මැද පෙරදිගට තෙල් වගේ දකුණු ආසියාවට ජලය දෙන ජල කුළුණ කියලා කියන්නේ. ඉන්දියාව කාශ්මීරයේ වේලි හදනකොට පාකිස්තානි පත්තු වෙන්නේ ඒකයි. ඒගොල්ලෝ දන්නවා මට මතක් වෙනවා මේ උම්මග්ග ජාතකේ මහා ඖෂධ පඬිතුයා. ඔයාලට මතකද කේවට්ටය? මතකයි. කේවට්ටය නතර කරන්නේ මහා ඖෂධ පඬිතුයා ඉන්න නගරයට එන වතුර. දැන් මහා ඖෂධ පඬිතුයා මොනවද කරන්නේ? එයා නිලුම් මල් වගේක් හදනවා උණ බට ඇතුලේ දාලා. දිග නැටි තියෙන. ඒක ට්‍රික් එකක්. දාලා ඒව නගරෙන් එළියට දැම්මා කියලා කියනවා. නිලුම් මල් වල නැටිවල දිග දැක්කහම කේවට්ටය හිතුවලු බුදුසන්තෝ මේ තරම් ගැඹුර විල් තියෙනවා නම් වතුර සප්ලයි එක නතර කරා කියලා කිසිම තේරුමක් නැහැ කියලා. හැබැයි ඒකෙන් ගත්ත සිග්නල් එක අපි ඒක නෙවෙයි. වතුර නැවතුවොත් ඕන යුද්ධයක් සුම්ම. ජලය කියන්නේ ඉදිරියේදී ආයුධයක්. තෙල් වැඩක් නැහැ. දේශ සීමා වැඩක් නැහැ. බොණ්ඩ වතුර ටික අපිට තාම මේක තේරෙන්නේ නැහැ. දැන් ලංකාව කියන්නේ ඉන්දියන් සාගරයේ මැද තියෙන නොනිමෙන දිය උල්පතක්. අපි හැමතිස්සෙම කියන්නේ ලංකාවට පල්ලෙහෙන් නැව් යනවා. වෙළඳ නැව් ගොඩාක් යනවා. වෙළඳ නැව් වලින් 3න් 2ක් විතර යනවා. තෙල් නැව් වලින් 3න් 2ක් විතර යනවා. ඉතින් මාරයි. ලංකාව ස්ට්‍රැටජිකලි මාර තැනක තියෙන්නේ. ඔව් ඒව ඇත්ත. නමුත් ඔබ අමතක කරන්න එපා. අපිට ගංගාවල් 103ක් තියෙනවා. ලෝකෙ මේ රට ගැන දන්න මිනිස්සු මේකට කියන්නේ ලංකාවට කියන්නේ නොනිමෙන දිය උල්පත කියලා. අපිට වතුර එන්නේ මධ්‍යම කඳු කරෙන්. ඒක තමයි සහෝදරයා ඊයේ පෙරේදා සෑහෙන දුරට ඩැමේජ් උනේ. අපිට අපේ රටේ තියෙන වතුර සම්පතක් නොවුනට මේ ඒරියා එක ජල සුරක්ෂිත කලාපයක්. කවදා හරි ඉන්දියාව ඇතුළත් ඔක්කොම රටවල් කල්පනා කරනවා අපිට වතුර නැති වුණොත් බොණ්ඩ වතුර ටික ලංකාවේ තියෙනවා. ලංකාවේ තින් අපි ළඟ තියාගන්න එක හොඳයි කියලා. ලංකාව වටේම මුහුද තිබුණට අපේ රටේ බොණ්ඩ පුළුවන් වතුර තියෙන ඉතාම සීමිත ප්‍රමාණය. දැන් ඔබට තේරෙනවද මේ ජල සම්පත ආරක්ෂා කර ගැනීමේ වගකීම? ඔබ කොච්චර වතුර නාස්ති කරනවද? කඩේකට ගියාම බත් එක කාලා දෙන වතුර පුරෝල කට්ට ගහලා දෙනවා වතුර වීදුරුව. උගුරක් බීලා කට හොදලා ඊටු ටික කානුවට විසි කරපු නැති කෙනෙක් මෙතන ඉන්නවා නම් වාහනේ හප්ප ගන්න එපා. අත උස්සන්න ගියේ. මම මේ අපේ රටේ තමයි මෙහෙම ටේබල් වෝටර් දෙනවා දැකලා තියෙන්නේ. බොටල්ඩ් වෝටර් නම ටේබල් වෝටර් නම් තියන්නේ නැහැ වෙන කොහෙ ගියත් දැන්. බොටල් වෝටර් එක ගත්තත් ඊටු ටික අරගෙන එන්නේ නැහැ නේ. සමහර විට. නමුත් පිටරට කිසිම මිනිසෙක් තමන්ගේ වතුර බෝතලේ වතුර පොඩ්ඩක් කර ඉතුරුලා තිබුණොත් ඒක තියලා යන්නේ නැහැ. මොකද ඒකට ගෙවලා තියෙන්නේ. අපි වතුර බෝතලේට ගෙව්වත් ඔයා කියන එක ඇත්ත. ගෙව්වත් අඩිය නිකන් අගලක් දෙයක් තියෙනකොට ඒක පිටින්ම විසි කරනවා. අපිට ඒ තරම් කියන්නේ ලෝකේ හරි ඉතුරු අවුරුදු 5 යුද්ධයක් පවා ඕනනම් ඇති වෙන්න පුළුවන්. ලෝක යුද්ධයක් පවා ඇති වෙන්න පුළුවන් වතුර කියන එකේදී අපේ හැසිරීම හරිම මනරම් නේද? වතුරනේ යන්නේ කෙනනේ. වතුරනේ කියලා. වතුර වගේ තියන්නේ මචං. ඒ කියන්නේ අපි ඉස්සර කියනවානේ ඕනම දෙයක් සුලභ නම් වතුර වගේ. වතුර ගලනවා වගේ. ඒ කියන්නේ ඕන් තරම් තියෙනවා. ඔන්න අපේ සිතුවිලි. අපිට තියෙනවා අපේ රටේ වතුර ඕන් තරම් තියෙනවා. අමතක කරන්න එපා. රටවල් වල මුහුදු හිඳිලා තියෙනවා. ටෙහෙරානය කියලා කියන්නේ ඉරානයේ අගනගරය. ඩොලර් බිලියන ගාණක් වියදම් කරලා ඉරානයේ හදාගත්ත අගනගරය අතාරින්න වෙයි කියලා ඉරානයේ ජනාධිපති කියන තත්වයක අපි කියනවා වතුර වගේ අපිට තියෙනවා කියලා. වතුර වගේ. මට ආගේ කතාව මෙහෙමත් හිතෙනවා. අපි හරියට වතුර ටික ආරක්ෂා කරගත්තොත් ලෝකේ බලවතා වෙන්න උනත් බැරි නෑ වගේනේ. ඉතින් අපි ලෝකේ බලවතා වෙන හින්දා තමා හැමෝම මේකට ඇහැ ගහගෙන හරි උනන්දුවෙන් ඉන්නේ නේද? හැම රටේම ජනාධිපතිලා එන්න බලනවා, විදේශ කටයුතු ඇමතිලා එන්න බලනවා. හරි ආදරේ. අපි බලන්න එපා ඇයි මේ ආදරේ කියලා. maybe water. සමහර වෙලාවට අපේ කඳුකරේ රකින්න අපිට වඩා ඒ මිනිස්සුන් උනන්දුවක් ඇති. ඇයි මොකද අඩි 10ක් පේන්නේ නැහනේ අපිට. අපිට පේන්නේ නැහැ ඉස්සරහා මේ පේන අඩි 10ව. ඒක හරි. ලෝකේ ඉස්සරහට සිද්ධ වෙන්න දේවල් පිළිබඳව හොයන මිනිස්සු අඩි 10ක් ඉස්සරහට නෙමෙයි කිලෝමීටර් ගාණක් පොළොව යටට දකින්න පොරවල්ලා ඉන්නේ. ඒ ඩයල් එක තමයි අපි වැඩ කරන්නේ නේද? අපිට ආධාරයක්, උපකාරයක්, ණයක් දෙන හැම වෙලාවකම අපි හිර වෙන්නේ එතනට තමයි. මේ රටේ තියෙන ජල සම්පත දවසක තෙල් වලට වඩා වටිනවා කියලා හිතන්න.